හායි යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න අදත් මම ආවා හැපි වයිස් මගේ channel එකෙන් ගර්ල්ස්ලට වටින වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell notification එක all එකට දාලා තියාගන්න කියලා. මොකද මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට ඒක කලින්ම බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් අද මං ඔයාලට අරන් ආවේ හැමෝටම තියෙන ප්‍රශ්නයකට විසඳුමක්. හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ ඔයාගේ කොණ්ඩේ යන එක, කොණ්ඩේ දික් වෙන්නේ නැති එක වගේ හිස කෙස් වල තියෙන ප්‍රශ්න හැමෝටම මේක මානසික ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවක් තියෙනවා ඇත්තටම. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනාවේ දිග්ගු ඝන කෙස් කලබකට රහස් 10ක්. ඉතින් පළවෙනි රහස තමයි ඔයාගේ කොණ්ඩය අග කොටස තියෙනානේ මේක මාස 3කට වතාවක් වගේ පුංචි පැලීම් අගින් පැලීම් ඇති වෙන්න පුළුවන් ඔයාගේ මේ හෑසල. ඉතින් මාස 3කට වතාවක් මේ අග කොටස කපලා අයින් කරනවා නම් ඔයාගේ කොණ්ඩය ඔයාට නිරෝගීව තියාගන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක තමයි ඔයාගේ පනාවේ දැති ටිකක් ඈතින් පිහිටලා තියෙන විදිහ පනාවක් ඔයාට යූස් කරන්න පුළුවන් නම් ඔයාගේ කොණ්ඩේ අවුල් වෙලා තියෙන වෙලාවට ඒක කැඩිලා යනවා ගොඩක් අඩු කරගන්න පුළුවන්. දැති ළඟෙන් තියෙන පනාවක් පාවිච්චි කරාම ඔයාගේ කොණ්ඩේ ප්‍රිසි වෙලාවට ඒකෙන් පීරද්දී ඔයාගේ කොණ්ඩේ කැඩිලා යනවා ගැලවිලා යනවා. ඒ නිසා දැති ඈතින් තියෙන පනාවක් පාවිච්චි කරන්න. එතකොට පුළුවන් ඔයාගේ මේ කොණ්ඩේ කැඩිලා යන එක ගැලවිලා යන එක වළක්ව ගන්න. තුන්වෙනි රහස තමයි ඔයා අඩුම තරමේ මාසෙකට එක වතාවක්වත් ගුණාත්මක භාවයෙන් ඉහළ ඩීප් කන්ඩිෂනර් එකක් භාවිත කරන්න. ඒකෙන් ඔයාගේ හිස කෙස් වල තියෙන මෘදු බව වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා මාසෙකට එක් වතාවක්වත් අඩුම තරමේ ඊට වැඩිය යූස් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඩීප් කන්ඩිෂනර් එකක් අනිවාර්යයෙන් මාසෙකට එක් වතාවක්වත් ඔයා යූස් කරන්න ඕනේ. හතරවෙනි රහස තමයි ඔයා නිතරම කොණ්ඩේ වේලන කෙනෙක් නම් ඔයා නිතරම කොණ්ඩේ හදන කෙනෙක් නම් මේ දේ නිතරම කරන්න යන්න එපා. මොකද අපි අපේ මේ හෙයා එක හදනවා නම් ඒක මාස 6කට වතාවක්වත් තමයි කරන්න ඕනේ. නැත්තම් මේ කිමිකල් වලින් අපේ හෙයා එකට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඔයාගේ හෙයා එක නිතරම රත් කරන්න ගියාම හෙයා එකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙලා ගිහිල්ලා ආට ලැබෙන වියලි කෙස් කලමක් තමයි. පස්වෙනි රහස තමයි යාළුවනේ වට්ටක් ඇට නිතරම ආහාරයට ගන්න එක. ඔයා මේ වට්ටක් ඇට නිතරම ආහාරයට ගන්නවා නම් ඔයාගේ හිස කෙස් වර්ධනය වෙනවා වගේම ඔයාගේ හිස කෙස් වල ශක්තිමත් බවක් ලැබෙනවා. හිස කෙස් ගැලවී යාම නතර වෙනවා. ඉතින් ශක්තිමත් බව නිසා හිස කෙස් තනින් තන කැඩිලා යන එකද නතර කරගන්න පුළුවන් මේ වට්ටක් ඇට ඔයා ආහාරයට ගන්නවා නම් මේවා සුපර් මාකට් වල ගන්න තියෙනවා. ගොඩක් දුරට දැකලා ඇති ලංකාවෙන් විදේශගත වෙන අපේ කාන්තාවන් ඒ රටට ගිහාම එයාලගේ හිස කෙස් ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. ලස්සන පාටක් ලැබිලා තියෙනවා. ඉතින් එයාලා මේ සූර්යකාන්ත ඇට, වට්ටක් ඇට වගේ දේවල් නිතරම ආහාරයට ගන්න නිසා තමයි එයාලගේ හිස කෙස් මෙහෙම වර්ධනය වෙන්නේ. තව ආමන්ඩ් ඇටත් ඔයාට ආහාරයට ගන්න පුළුවන් නම් ඔයාගේ හිස කෙස් වර්ධනය කරගන්න පුළුවන් වගේම නිරෝගී බවත් රැක ගන්න පුළුවන් වෙනවා. 6වෙනි රහස තමයි කෙල්ලනේ ඔයාලා මේ නිදාගන්න භාවිත කරන පිලෝ කේස් එක සිල්ක් මැටීරියල් එකකින් මහප එකක් වෙන්න ඕනි. මොකද රබ් මැටීරියල් එකක ඔයාගේ මේ හිස කෙස් රැඳීම වැඩි. ඒ නිසා ඔයාගේ හිස කෙස් කැඩිලා යන්න පුළුවන් ඔයා දන්නේ නැතුවම නිින්දෙදි. ඒ නිසා ඔයා සිල්ක් මැටීරියල් එකකින් මහපු පිලෝ කේස් එකක් යූස් කරන්න. මොකද එතකොට ඔයාගේ හිස කෙස් ගැලවෙන එක නතර කරගන්න පුළුවන් නිසා. 7වෙනි රහස තමයි ඔයාලා හැමෝම දන්න දෙයක් මේක නම් ඔයාලා භාවිතා කරන ෂැම්පෝ එක ගුණාත්මක භාවයෙන් ඉහළ ෂැම්පෝ එකක් වෙන්න ඕනි. මොකද අපේ හිස කෙස් වල ඇතිවන විවිධ ප්‍රශ්න වලට විසඳුමක් මේ හෙයා ෂැම්පෝ එකෙන් අපිට ලැබෙනවා. එතකොට අපේ ස්කැල්ප් එක නිරෝගී වෙන්න නම් අපි ගුණාත්මක භාවයෙන් ඉහළ ෂැම්පෝ එකක් යූස් කරන්න ඕනි. ඒ නිසා පොඩ්ඩක් ෆාමසි වල එහෙම තියෙනවා හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ ෂැම්පෝ වර්ග. ඉතින් ඔයාලා මේක ටිකක් හොයලා බලලා භාවිතයට අරගන්න.
අනෙක් රහස තමයි ඔයාලා ඔයාගේ හිස කෙස් වලට ඔයිල් ට්‍රීට්මන්ට් නම් කරන්නම ඕනේ. සතියකට අවම 3 වතාවක් ඔයාලට තෙල් සත්කාරයක් ඔයාගේ හිස කෙස් වලට සිදු කරන්න පුළුවන් නම් ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන එක ගොඩක් දුරට නතර කරගන්න පුළුවන්. ඒ වගේම හිස කෙස් වල ඝන බව රැඳිලා පවතිනෙත් මේ ඔයිල් ට්‍රීට්මන්ට් වලින් ගොඩක්ම. ඒ නිසා මේකත් ගුණාත්මක භාවයෙන් ඉහළ ඔයිල් එකක් භාවිත කරන්න ඔයාගේ හිස කෙස් වලට. 9 වෙනි රහස තමයි යාළුවනේ ඔයා නිතරම ඔයාගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න ඕනි. ඒ වගේම හිරු එළියට නිරාවරණය වෙන එකත් අඩු කරන්න ඕනි. ඔයාගේ හිස කෙස් වලට බලපෑමක් ඇති වෙනවා මේ හිරු එළියට නිතර නිරාවරණය වුණාම කොණ්ඩේ තියෙන නිල්වන් පැහැය කියලා අපි කියන්නේ. ඉතින් මේ නිල්වන් පැහැයට හානියක් වෙන්න පුළුවන් ඔයා නිතරම හිරු එළියට නිරාවරණය වෙනවා නම්. ඒ වගේම හිස කෙස් ගැලවිලා යාම වළක්වන්නේ ගොඩක්ම ස්කැල්ප් එකෙන්. ස්කැල්ප් එක නිරෝගී නම් ඔයාගේ හිස කෙස් ගැලවිලා යන එක නතර වෙනවා. ඉතින් මේ ස්කැල්ප් එක නිරෝගී වෙන්න තවත් හේතු වෙනවා નિયમિત ප්‍රමාණයට ජලය පානය කරන එක. ඒ නිසා දවසකට ඔයා අවම ලීටර් 3ක්වත් ජලය පානය කරනවා නම් ඔයාගේ හිස කෙස් වල ප්‍රශ්න වලට ලොකු විසඳුමක් ලබා ගන්න පුළුවන්. අවසාන එක ඔයා මානසික නිදහස පවත්වා ගන්න ඕනි. ගොඩක් දුරට ඔයා අහලා ඇති ප්‍රශ්න ගොඩක් තියෙන අයගේ හිස කෙස් ගැලවිලා යනවා කියලා එයාලා කියලා තියෙනවා. ඇත්තටම මේ මානසික නිදහස නැති වුනහම මනස කරදරකාරී ස්වභාවයෙන් තියෙනවා නම් ඒක අපේ හිස කෙස් වලට බලපානවා. හිස කෙස් ගැලවිලා යන්න මේ ස්ට්‍රෙස් එක බලපානවා. ඒ නිසා ඔයාගේ මානසික නිදහස නිතරම පවත්වා ගන්න ඔයා භාවනා කරන්න පුළුවන් නම් මේ ඔයා දන්නවා ඔයාගේ hear එකට අදාළව විවිධ සබ්ලිමිනල්ස් තියෙනවා. මේවා අහන්න පුළුවන් නම් ඔයාගේ කොණ්ඩය නිරෝගී වෙනවා මෙන්ම ඔයාගේ මානසික නිදහසක් පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හිස කෙස් වලට ඔයා ගොඩාක් ආදරය කරන්න ඕන. මොකද අපේ රූමත් බව වැඩි වෙන්න හේතු වෙන එකක් තමයි ඔයාගේ මේ හිස කෙස්. ඒ නිසා ඔයාගේ hear එක ඔයා ආදරෙන් බලා ගන්න, ආදරය කරන්න. ඔයා ආදරය කරන්න ඔයාට ඔයාගේ hear එකත් ආදරය කරනවා. ඉතින් ඔයාගේ ලස්සන තව තවත් වැඩි වෙලා පේන්නේ ඔයාගේ hear එක ඔයාට උදව්වක් වෙනවා. නිසා මම කියපු මේ රහස් ටික ඔයා හිතට අරගෙන මම කරන්න කියපු දේවල් කරලා ඔයාගේ hear එක නිරෝගීව තබා ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. අදට මම ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.